ජාති 3න් බයිට් තියෙනවා. මේක මේ නෙල්කෝ කියන තමයි බ්‍රෑන්ඩ් එක. ක්‍රිප්සි රයිස් ෆ්ලේවර් බයිට් එක. ඒක රුපියල් 70යි. අනිත් එක අනියන් රයිස් ෆ්ලේවර් බයිට් එක. ඒකත් 70යි. මේක ග්‍රේන් මික්ස්ඩ්. මේක රොයල් ටේස්ට් එකක් තියෙනවා. රොයල් ටේස්ට් එකක් තියෙනවා. I'm මුලින් try කරන්නේ crispy rice flavored. Halt. ඔන්න කැඩුවාම මේක සුවඳ. අනේ. මේකදනේ හිටියා. අමිති. crispy ගතියට තියෙනවා. අර මේවත් දාලා හින්න මේ රසකාරකක් දාලා ඉන්න ඒක නම් රහට තියෙනවා. සැර නැහැ. මෙයාලගේ මේ හැබැයි අර හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. සැර නැති බයිට් එකක් ඒක. හැබැයි මේකට මම කැමතියි. ඒක නම් 10 9ක් විතර දෙයි. අපි ඊළඟට බලමු අනියන් ෆ්ලේවර් එක. අනියන් ඔක්කොම ටිකේ ගන්න. මේක අර මකනර දැනෙන රසක් එන්නේ නැහැ. කාලේ උරුණයින් පස්සේ නිකන් අන්තිමට රසක් එනවර මේ මොනවද ඒවට කියන්නේ මේ අජිනමොටෝ වෙන්න ඇතිනේ පාවිච්චි කරන රසකාරක රස. මේ දෙකෙන් ගත්තාම මේක මට රසයි. ඒ කියන්නේ කනකොටම දැනෙනවා රහ. මේක ටිකක් කාලේ ඉවරුණයින් පස්සේ යන්තම් අගට දැනෙන රහත් වෙන ක්‍රිස්පි ගතිය තියෙනවා සැර නැහැ. ලුණු ඒවා ගානට තියෙනවා මගේ ගානට. මේකට මට දෙන්න පුළුවන් 10න් 6ක් විතර. මේක 9 දෙක. අපි දැන් බලමු රොයල් ටේස්ට් එක දාන මික්ස්චර්. අම්මෝ එක සැරගතියක් තේරෙනවා. ඒ කියන්නේ අර දැන් සැර සුවඳක් එන්නේ. නේද? ඉතින් අඩේ කඩල තියෙන්නේ. මම ආසයි වැඩපු කඩල වලට. බැදපු කඩල වල රහ එනවා. මිරිස් ගොඩක් නැහැ වුණාට. ඒ කියන්නේ මේවට සාපේක්ෂව මිරිස් වැඩි. සැර තියෙනවා. මම මේකට කැමතියි. මේකට 9.5 දිත්ත හැකියි. මේකට. එහෙනම් අය ගිහින් එන්න.